වැද්දෝ සත්තු මරන්න එපා කියනවා වගේ වැඩන්නේ. ඉතින් ඒක බෑ. Taman හෙළුවෙන් ඉඳගෙන අනුන්ට රෙදි අඳින්න කියන කතාන්දර බෑනේ. Taman හෙළුව වහගෙන ඉන්න ඕන. අනුන්ගේ හෙළුව වහන්න. ආධ්‍යාත්මයෙන් තොර පන්සල් සංස්කෘතිය හින්දා සිවුරු ඇරලා යන ප්‍රමාණය වැඩි. අනිත් එක ශාසනයට මාන කරන්න දෙන්න දරු පැටවු නැහැ. ලෞකික රාගික කෙලස් බර මිනිස්සු වඳ පෙති බීලා වඳ සත්කම් කරලා වඳ කලමනාකරණයන්ගේ පෞල් ජීවිතය හසුරුවලා ඉන්නේ එකයි නැත්තම් දෙන්නයි. අපේ ගෙවල් වල පින්නතුනේ හම්බෙන්නත් ඉස්සෙල්ලා සැලසුම් කරලානේ තිබිලා තියෙන ඒ කාලේ. මහාන කරන්න දෙන්නෙත් දෙන්න ඕන. යුද හමුදාවට යවන්න එකෙක් දෙන්නෙක් හදන්න ඕන. රාජ්‍ය සේවයට එකෙක් දෙන්නෙක් ඉන්න ඕන. අපි බලා ගන්න 7-8 දෙනෙක් ඉන්න ඕන. මේ කුඹුරු වත්තු පිටි ටික වැඩ කරගන්න එවුන් ඉන්න ඕන. ඒ හින්දා ළමයි 10ක් 12ක් 15ක් අපේ ගෙදර ඉන්න ඕනෑ කියලා අඹුවයි සැමියයි දෙන්න සාකච්ඡා කරලා තීරණය කරලා ඔවුන්ගේ ජීවිතේ ගෙවන ගමන් මෙවුන්ව හැදුවා. දැන් කල්මත්තෙන්ම තීරණය කරලා සැලසුම් කරලා අපි චූන් එකේමු. වෙන ගැහුවත් කමන්නේ රටටයි ජාතියටයි ආගමටයි. චූන් එකේමු. ඔය ගර්භාෂ වල පිළිකාවේ පියයුරු පිළිකාවේ ගෑනු මෙච්චර බකල් ගැහුනේ නිකන් කියලාද හිතේ? නිකන් නෙමෙයි. තමන්ට නොදැනීම තමන් කරපු වල් වැඩවල පව්කාරකම් වල කරුමේ. ඒක මෙලවත් පටිසන් දීලා සංසාරෙත් පටිසන් දෙන එකක්. ඒක අපිට තේරෙන්නේ නැති, පේන්නේ නැති කැත ගතියක් මේ තියෙන්නේ. සිහිය පිටුවාගෙන බැලුවා නම් හොඳයි. අවබෝධයෙන් යුක්තව. ඒ වගේ ආදීනව දැක්ක හැකි. බෝධිරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බෝධිරාජ කුමාරයා ඇහුවා බුදුහාඳුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ රාජකීය සැප සම්පත් ඇතිව රූපස් ස්වභාවයෙන් දිව්‍ය කුමාරයෙක් වාගේ දිව්‍ය කුමාරිකාවක් වාගේ මාත් මගේ බිරින්දෑත් ඉඳිද්දි මේ භද්‍ර යෞවන වයස ගෙවද්දි මගේ තාත්තට කුමාරවරු 500ක් ඉන්නවා. මගේ අම්මට කුමාරවරු 500ක්. අන්තපුරේ අපේ අම්මාවරුන්ට මෙච්චර දරු සම්පත්තියක් හිමි රාජ පරම්පරාවේ මට එක දරු පැටියෙක්වත් නැහැ භාග්‍යවතුන් වහන්සේ. මං කළ පාපය මොකද්ද කියලා ඇහුවා. ඒ ගමන බෝධිරාජ කුමාරයාට කිව්වා ප්‍රාණඝාතේ ආදීනවය. ඔබ කරලා තියෙන අතීත භවයන්හිදී කරලා තියෙන සත්ව ඝාතනයේ සත්ව හිංසනයේ ආදීනවය මේ ගෙවන්නේ. ඔබ ගෑනු 500ක් ගත්තත් ඔබට දරු පළ නැහැ කිව්වා. අපි මරලා තියෙන්නේ පුතේ කුරුල්ලෝ මේ ඉන්න හාවෝ මීමින්නෝ නෙවෙයි. අපි මරලා තියෙන්නේ මානවයෝ මිනිස්සු. ඒකේ කරුමේ කොහොම ගෙවන්න වෙයිද? උපදින භවයක මනුස්ස ජීවිතයක් හම්බෙන්නේ නැහැ. പ്രേත ලෝක, තිරිසන් ලෝක කරපු බලු වැඩවලටනේ බල්ලෝ වෙලා උපදින්නේ. මේ මාන්තෝට්ට මේ ඇවිදින බල්ලෝ හොරි හැදිච්චි පඬරල් වාගේ ඉන්න බල්ලෝ කොහෙන්ද? ගල්කිරියාගම මැරිච්ච මිනිස්සු මෙහෙ ඇවිල්ලා ඉපදුනාද? නෑ මාන්තෝට්ටේ මේම බලු වැඩ කරපු බල්ලෝ තමයි මේ ඉපදිලා ඉන්නේ බල්ලෝ වෙලා. ඒක තමයි ඇත්ත. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවානේ පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උත්පලම්ව යතෝදකේ. තෝදෙය්‍ය මහසිතානෝ බල්ලා වෙලා ඉපදිච්ච වෙලාවේ සුබ මානවකයාට බුදුහාමුදුරුව විස්තර කරනවා තෝදෙය්‍ය මහදන සිතානෝ බල්ලා උනේ ඇයි? කරපු බලු වැඩවලට පුතා. ගෙදරම ඉපදුන. අය වෙන කොහෙවත් ගියේ නැහැ. ඒ පරිසරයේ තමයි උපදින්නේ. ඕලු නෙළුම් මානෙල් වාගේ මල් ಜಾති වගුරු බිමකම හැදෙනවාසේ මැරිලා උපදින සත්තු උපදින්නේ තමන් බැඳුණු ආසා කළ පරිසරයේමයි. දැන් මගේ පන්සල ඔබට පේන්නේ නැහනේ.
බලන්නකො පේනවද කියලා. පේන්නේ. එතකොට මැරෙන වෙලාවේ ඔබේ හිත එහෙ යනවද? ඔබේ හිත එහෙ යන්නේ දැකලා නැහනේ. ඔබේ හිත යන්නේ කොහෙද? මෙහෙ අල්ලාගත්ත රිංගපු අහුමුළු ඇස්සේ තමයි. බැඳිච්ච තැන්වලට හිත යන්නේ. චුති සිත බැඳුණු තැනක රැඳි චුත වෙයිද? ඒකට අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය. ඒක මාරු කරන්න බෑ. එහෙනම් සීය පිටුවාගෙන පින්නතුනි මේ සංසාර ගමනේ මේ ජීවන ගමනේ උදා වෙන හැම මොහොතකදීම අලුත් ලස්සන පිම්වන්ත වැඩක් කරන්න මහන්සි ගන්න. ප්‍රමාණය කමක් නැහැ. පාරේ වලක් තියනවා නම් ඒ වල වහලා දාන්න. මිනිහෙක් වැටිලා අනතුරක් වෙන එක වළක්වන්න. පාලමක් ඒ දණ්ඩක් තනලා දෙන්න. ලිඳක් හාරලා කපලා දෙන්න. පන්සලක් සුද්ධ පවිත්‍ර කරලා දෙන්න. තමන්ගේ ලද පමණින් දානයක් දෙන්න. බිරිඳට ආදරය කරන්න, සැමියාට ආදරය කරන්න, දෙමව්පියන්ට සලකන්න, ගිලනුන්ට උපස්ථානයක් කරන්න. පින්නතුනේ අපිට හිතලා කරන්න පුළුවන් මොන තරම් පින් කටයුතු තියනවද? ඒ වාගේ නියැලෙන්න මහන්සි ගන්න අලුත් ලෝකයක් හදන්න. අවසාන කාරණේ uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. මෙච්චර කාලයක් කරගෙන ආපු ජාතික ආගමික සංස්කෘතික වටිනාකම් වලින් යුතු සදාචාරිත ආගමානුකූල ජීවන ගමන තව තව ලස්සනට නිර්මාණශීලීව වහවහ පින් කුසල් වැඩෙන විදියට නිර්මාණය කරමින් කරන්න මහන්සි ගන්න. දන් දුන්නා නම් පිළිවෙලට දන් දෙන්න. සිල් ගත්තා නම් පිළිවෙලට සිල් ගන්න. මව්පියන් පෝෂණය කළා නම් මනවින්ම පෝෂණය කරන්න. උපායශීලීව ජීවිතේ සැහැල්ලුවෙන් පින්නතුනි ආධ්‍යාත්මයෙන් ජීවනෝපාය තියාගෙන ජීවත් වුණා නම් ඒ ජීවිත ක්‍රමයම අරන් යන්න. සැපපතා හොරකම් කරන්න, මැරකම් කරන්න, කපටිකම් කරන්න යන්න එපා. ලද පමණින් ජීවත් වෙමින් ඔබේ ජීවිතේ සැහැල්ලුවෙන් ඉදිරියට අරගෙන යන්න දිරිය වඩන්න. ඒක හොඳයි. ඒකයි උත්තාන සම්පදා උත්සාහය සම්පත්තියක් කොට ජීවිතේ දකින්න කියලා වියග්ගපජ්ජ පරම්පරාවට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. දෙවැනි වියග්ගපජ්ජ පරම්පරාවට දුන්නු අවවාදය තමයි තව විනාඩි 5යි තියෙන්නේ 5ට කියලා ඉවර කරන්න ඕන නේද? ඔව්. දෙවැනි කාරණේ ආරක්ක සම්පදා. හම්බ කරගත්ත දේ රැක ගන්න ඕන. ඔව්. පින්නතුනි අපේ ලොකුම අඩුව හම්බ කරගෙන තියෙනවා රැක ගන්න දන්නේ. හම්බ කරන්නත් දන්නවා රකින්න දන්නේ. ඒක නේ තියෙන්නේ. දරුවන්ව අපි බිහි කරගෙන තියෙනවා. දරුවාව අම්මට ගැලපෙන්න, තාත්තට ගැලපෙන්න, රටට ගැලපෙන්න, ජාතියට ගැලපෙන්න, ආගම දහමට ගැලපෙන්න හදාගන්න රැකගන්න දන්නේ නැන්නේ. ලංකාවට ඒක නේද වෙලා තියෙන්නේ? ඔව්. මෙතන කී දෙනෙක් අම්මලා තාත්තලා හිත අමාරුවෙන් ඇද්ද දරුවෝ නොමග ගිහිල්ලා? අපි රැකගෙන නැහැ. බලන්නකො රටක් හැටියට අපි ආර්ථිකය රැකලාද? නැහැ. අධ්‍යාපනය රැකලාද? නැහැ. ශාසනය රැකලාද? නැහැ. ශ්‍රී ලාංකීය භූගෝලීය වටපිටාව ආරක්ෂා කරලාද? නැහැ. දේශපාලනිකත්වයේ රැකලාද? නැහැ. සෞඛ්‍ය රැකගෙනද? නැහැ. මොනවාද පුතේ රැකගෙන තියෙන්නේ? ඈ? මොනවාද අපි රැකලා තියෙන්නේ? රැකගෙන දියුණු කරලා තියෙනවා පව්කාරකම විතරක්. රැකගෙන දියුණු කරලා තියෙන්නේ පව්කාරකම. එකෙන් අත මිදෙන්න ඕනේ. බුදුහාමුදුරුව අනුදැන වදාලේ මොහොතක් පාසා දකිමින් බලමින් අනවශ්‍ය සියලුම දේ කපා හැරලා අවශ්‍ය දේට පමණක් වැය වෙමින් මොනවාද අපිට වැය කරන්න පුළුවන්?
මේ ලෝකයේ වෙනුවෙන් මොනවාද අපිට වැය කරන්න පුළුවන්? කාලයයි, ශ්‍රමයයි, ධනයයි. කාලයත් පිරිමහලා, ශ්‍රමයත් හසුරුවලා පිරිමහලා, ධනයත් හසුරුවලා පිරිමහුවොත් යථාර්ථවාදීව පින්නතුනේ ස්වයංපෝෂිත දේශයක් හදන්න පුළුවන්. අපි කාලය අපතේ යවනවා. ශ්‍රමය අපතේ යවනවා. ධනය අපතේ යවනවා. කාලයයි ශ්‍රමයයි ධනයයි නැමැති උත්තම වස්තු ටික අපතේ ඇරියාම කොහෙද පුතේ දියුණු වෙන්නේ? විනාශ වෙනවා මිසක්. අපි නිකන් ඉන්න જાතිය වැඩ කෙරුවොත්, කම්මැලිව ඉන්න જાතිය වැඩ කෙරුවොත් කවුරුවත් කුලියට ගන්න ඕනද? ඕනේ නැහැ. අපිටම අපේ වැඩ කළ හැකි. ආයතනයක ඉන්න සේවකයෝ ටික මනාව වැඩ කෙරුවොත් එහෙම පින්නතුනි කොච්චර වටීද? අපි ඒක ආරක්ෂා කරන්න. දැන් ලංකාවේ ආර්ථිකයේ යම්කිසි ප්‍රමාණයකට හැදීගෙන ආවා. ඒක ආරක්ෂා කරන්න රැකගන්න අපි ඔක්කොම එකතු වෙන්න එපයි. නේද? ගිය සැරේ තෙල් ගන්න සල්ලි තිබ්බේ නැහැ. මේ සැරේ සල්ලි තියෙනවා තෙල් නැහැ. ඒ කියන්නේ සල්ලි නැතුව තිබ්බ රටේ සල්ලි හම්බ කරලානේ. දැන් ඒක රකින්න එපා. නීති විරෝධී බොහෝ දේවල් නවත්තන්න මහන්සි ගන්නවා නම් ඒක ඔක්කොම එකතු වෙලා නවත්තන්න මහන්සි ගන්න එපා. එතකොටනේ පුතේ ලස්සන රටක් හැදෙන්නේ. අපේ ගෙදර එක්කෙනෙක් මහන්සි වෙනවා රකින්න, අනිත් ඉන්නේ උන් 4-5 දෙනා විනාශ කරන්න හදනවා නම් ඒ ගෙදර දියුණු වෙන්න බෑනේ. දියුණු කරන්න බෑ. එහෙනම් එතන රකින්න ආරක්ෂා කරන්න කැප වෙන්න ඕන. අපේ ප්‍රමාණයෙන් අපිට පුළුවන් පරිත්‍යාගයේ කැපවීම නොපසුබස්නා වීර්යයෙන් මේ ලෝකයේ වෙනුවෙන් පූජා කරන්න ඕන. ඒකට පින් සිද්ධ වෙනවා. එහෙනම් නොගත් උත්සාහයක් ගෙන පින්නතුනි ජීවිත ගමනේ රකින්න තියෙන දේ ආරක්ෂා කරන්න. ඉස්සර නම් පින්නතුනි කොච්චර ගෑනුකම රැකලා තියෙනවද අප්පා? ගෑනුකම රකින්න ඕන එකක්. ඇයි එහෙම රැකලා තියෙන්නේ? ගෙදර බුදුන් අම්මා හිමි ගෑනිට නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා? ඒ දේවත්වයේ ගෙදර ආරක්ෂක ආශිර්වාදාත්මක රැකීමේ ගුණය තියෙන්නේ අම්මාට. එහෙනම් දෙවියෝ අම්මගේ ඇතුලේ, බුදුන් අම්මගේ ඇතුලේ, පුබ්බාචාර්ය ගුරුවරිය අම්මගේ ඇතුලේ, ජීවයේ උල්පත අම්මා, ජීවිත දීපු පින්වති අම්මා, මේ වාසනා ගුණ ඔක්කොගෙම හොබනා අම්මට පිස්සුණා, අම්මට කුලප්පු වුණා, අම්මා වල් වැදිලා නා. කොහොමද පුතේ ඒ ගෙදරක් දොරක් පරිසරයක් රටක් ජාතියක් ආරක්ෂා වෙන්නේ? ආරක්ෂා වෙන්න එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්වත් ඔබට දැනෙනවා ඇති හාමුදුරුවෝ සරට කිව්වා බැන්න කියලා. නෑ පුතේ මම මේ කියපු සියල්ලම මේ දේශේ පවතින සත්‍ය. ඔබ ඒක දැකලා නැහැ. මන් නිශ්චිතම සත්‍යම බෞද්ධ දර්ශනයමයි කිව්වේ. ඒවා ඔබ දැකලා නැහැ. බොරු කියලා මිනිසුම රවට්ටන්න හොඳ නැහැ. මොකා තරහ වුණත් මොනවා අහිමි වුණත් ඇත්ත ඇති සැටියෙන්ම කියන්න ඕන. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යවාදීත්වය. ඒක තමයි බෞද්ධ දර්ශනය. එහෙනම් පින්නතුනේ මහන්සි වෙලා හම්බ කරන ගමන් මහන්සි වෙලා ආරක්ෂා කරන්න මහන්සි ගන්න. තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා අපිට රැක ගන්න නම් සමගිය තියෙන්න ඕනේ. මිතුරු බව තියෙන්න ඕනේ. දුකේදී සැපේදී අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. දැන් එහෙම එකක් නෑ අපේ.
ගේ ඇතුළෙත් එකට නැහැ. පන්සලෙත් එකට නැහැ. ගමයි පන්සලයි එකට නැහැ. හැම තැනම කැඩිලානේ පුතේ. බලන්නකෝ ශාසනයේ අමරපුර නිකාය, සියන් නිකාය, රාමඤ්ඤ නිකාය. නිකාය තුනයි. මම පුතාලා කෝකේද? අමරපුර නිකාය. මම සියන් නිකාය. අපි මේ ලෝකයට එන්නම කලින් බෙදලා පුතා. කෑලි වලට කඩලා. එකම බුදුහාඳුරුවන්ගේ එකම දහම නම් ඇයි තුනක්? ඇයි මේ තුනක්? වාසියට හදාගත්ත පරගති. වාසියට හදාගත්ත පරගති. අමරපුර නිකායේ මහා නායක මා. සියම් මහා නිකායේ මහා නායක මා. රාමඤ්ඤ නිකායේ මහා නායක මා. එහෙම හිටියා. ඒකොල්ල මහා නායකකම තව ආයත ඕන වෙලා කෑලි වලට කැඩුවා. ඊට පස්සේ අමරපුර නිකායේ අහවල් එකේ නායකයා මං. A එකේ නායකයා මං, B එකේ ናයකයා මං, C එකේ නායකයා මං කියලා නායකයෝ හදලා මොනවටද මේව හැදුවේ? ගොටු පිදේනි තාන්න මාන්න ලාභ වලට මිසක් පුතේ. ශාසනයේ පැවැත්මට නෙමෙයි. ශාසනය විනාශ කෙරුවා. සමාව අවසරයි අපේ නායක හඳුන්නේ මට මේවා නොකිය ඉන්න බැරි හින්දා මේ කිව්වේ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඔවා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් හරි තැනක පිහිටලා නැත්තම් වැද්දෝ සත්තු මරන්න එපා කියනවා වගේ වැඩන්නේ. ඉතින් ඒක බෑ. තමන් හෙළුවෙන් ඉඳගෙන අනුන්ට රෙදි අඳින්න කියන කතාන්දර බෑනේ. තමන් හෙළුව වහගෙන ඉන්න ඕන. අනුන්ගේ හෙළුව වහන්න. එහෙනම් සිංහලයෝ හැටියට බෞද්ධයෝ හැටියට ඍජු ප්‍රතිපත්ති ගරුක ගමනක් යන්න ඔබ මහන්සි ගන්න. අපි ඔක්කොම මිත්‍රදාමයෙන් යුක්ත වෙන්න ඕන. හැමෝම හැමෝටම ආදරය කරන්න ඕන. එතකොට එකට යන්න පුළුවන්. වෛරක්කාරයෝ වාගේ වුණාම කොහේ යන්නද? ඒ කෑලි වලට කැඩිච්ච හින්දා තමයි මේ විනාශයක් වෙලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් අපි මුල්ම කාලේ දැක්කේ පුතේ දේශපාලන පක්ෂ දෙකයිනේ. නේද? දේශපාලන පක්ෂ දෙකයි තිබ්බේ. ඊට පස්සේ හැදිලා ඇවිල්ලා දේශපාලන පක්ෂ දැන් 100ක් විතරවත් ඇතිනේ ලංකාවේ. ඔව්. හාමුදුරුවරුන්ගෙත් තියෙනවානේ පුතා. හාමුදුරුවරු දේශපාලඥයෝ වෙලා. රජ වෙන්න. රජ වෙලාවත් හදලා බලන්න මේක. ශාසනය දියුණු කරන්න රජ උනේ නැත්තම් බෑ. මැති උනේ නැත්තම් බෑ. ඇමති උනේ නැත්තම් බෑ. අර මස් ගෙරි කුණකට වහ වැටුණු හිවල්ලු බල්ලෝ ඉන්න තැනට ගිහිල්ලා පැන්නා වාගේ හාඳුරුවරුත් රිංගුවා. බල්ලන්ගේ වග දාන්න නැතුව රිංගුවට පස්සේ කෑවා බල්ලෝ වට වෙලා හාඳුරුවරුන්ගේ. පාර්ලිමේන්තුව ඇතුළේම කෑවා. කෑවට පස්සේ ඉස්පිරිතාලෙත් හිටියා මම දැක්ක බල්ලෝ කාලා. බල්ලෝ බල්ලන්ටම තමයි කෑවේ. බල්ලෝ ළඟින තැනට ගිහිල්ලා ඒ ගිරිකුණට ඔට්ටු උනේ බලුකොමටනේ. ඒ හින්දා තමයි කෑවේ. ඒ වගේ නීච තමන්ගේ තන අඳුරන්නේ නැති වල් ගමන් ගියපුවාම ඒ වගේ ආදීනව තමන්ටම ගෙවන්න වෙන බව කල්මත්තෙන් දැනගන්න තමයි බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න කිව්වේ. ඒක